안녕하세요 여러분. ඉතින් මුලින් ඉඳන් කොරියන් ඉගෙන ගන්න කැමති ඔයාලා හැමෝම ආයිබෝවන් කියලා මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් මම මුලින්ම ඔයාලට මේ පාඩම් මාලාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. මම මේ වීඩියෝ ඔයාලට අරගෙන එන්නේ සෝල් විශ්වවිද්‍යාලයෙන් නිකුත් කරන ලද සෝල්තේ හංගුකෝ කියන පොත ආශ්‍රයෙන්. මේ පොත් මාලාව 1 සිට 5 දක්වා A සහ B කොටස් වශයෙන් පොත් 10ක් නිකුත් වෙලා තියෙනවා. අපි මුලින්ම එක A කොටසින් පටන් ගනිමු. මුලින්ම අපිට තියෙනවා 안녕 하세요. 안녕 하세요 කියලා වචනයක්. 안녕 하세요 කියන්නේ කොරියානු භාෂාවේ ආචාර්ය ක්‍රමයක්. ඒ කියන්නේ දෙදෙනෙක් මුණ ගැහුනහම අපි ආයුබෝවන් කියලා කියන්නේ. ආයුබෝවන් කියන එකට කොරියානු භාෂාවෙන් 안녕 하세요 කියලා කියනවා. ඒ කියන්නේ ආයුබෝවන්. ඉංග්‍රීසි භාෂාවෙන් welcome කියන අර්ථය. ඊට පස්සේ අපිට දීලා තියෙනවා පළවෙනි පාඩමේ වචන මාලාව. ඒ කියන්නේ ඕහි. ඕහි කියලා කියන්නේ වචන vocabulary. එතකොට මුලින්ම අපිට දීලා තියෙනවා අපෙන් අහනවා ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔන නාරා සාරම් ඉයේයෝ. ඔන නාරා සාරම් ඉයේයෝ කියලා අපෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ where are you from? කොහේ ඉඳන්ද ඔයා ආවේ? අපිට මේ vocabulary එක තියෙන්නේ රටවල් ගැන. මුල්ම පාඩමේ වචන ටික තමයි මොන රටෙන්ද ඔයා ආවේ කියන රටවල් ගැන ඉගෙන ගන්න. එතකොට අපිට මුලින්ම තියෙනවා 한국. 한국 කියන්නේ කොරියාව. ඊට පස්සේ තියෙනවා 일본. 일본 කියන්නේ ජපානය. ඊට පස්සේ අපිට තියෙනවා 미국. 미국 ඒ කියන්නේ ඇමරිකාව. ඊට පස්සේ 중국. 중국 කියන්නේ චයිනා, චීනය. ඊට පස්සේ තියෙනවා ප්‍රංශ. ප්‍රංශ. ප්‍රංශ කියන්නේ ප්‍රංශය. අන්තිමට අපිට තියෙනවා තොග්ඉල්. තොග්ඉල් ඒක අපි ප්‍රොනවුන්ස් කරන්නේ තොගිල්. තොගිල් කියන්නේ ජර්මනිය. කොරියානු භාෂාවේ අපි දැනගන්නම ඕන දෙයක් තමයි ඉන්සාමල්. ඒ කියන්නේ greetings. කෙනෙකුට අපි ආචාර කරන විදිය. මුලින්ම අපිට පළවෙනි රූපයේ තියෙනවා ඒ කියන පුද්ගලයා කියනවා 안녕 하세요. 안녕 하세요. ඊට පස්සේ ඒකට ප්‍රතිචාර වශයෙන් B කියනවා 안녕 하세요. ඒ කියන්නේ දෙදෙනෙක් එකට මුණ ගැහුනම මම කලින් කිව්වා වගේම 안녕 하세요 කියලා ආචාර කරනවා. දෙවැනි රූපයෙන් අපිට පෙන්වන්නේ කෙනෙක් මුණ ගැහිම සතුටක් කියලා කියන්න අපි භාවිතා කරන පදය. මන්නාසෝ පංගාවෝයෝ. මන්නාසෝ පංගාවෝයෝ. ඊට පස්සේ B කියන කෙනා කියනවා පන්ගාවෝයෝ. ඒක ප්‍රතිචාර වශයෙන් අපි පන්ගාවෝයෝ කියලා කියනවා. ඒ කියන්නේ ඔබ මුණ ගැහිම සතුටක් කියලා දෙදෙනම ආචාර කරනවා. හමුවීමක් අවසානයේ අපි වෙන වෙනවනේ. එතකොට තුන්වෙනි රූපයේ විදිහට වෙන් වෙලා යන කෙනා කියනවා 안녕 හිකෙසේයෝ. 안녕 හිකෙසේයෝ. හොඳින් ඉන්න, පරිස්සමින් ඉන්න කියලා. ඒකට ප්‍රතිචාර වශයෙන් අනිත් කෙනා කියනවා 안녕 හිකසේයෝ. 안녕 හිකසේයෝ. හොඳින් යන්න, පරිස්සමෙන් යන්න කියලා. ඉතින් පළවෙනි පාඩමේ ග්‍රැමර් කොටස අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. එතකන් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.